ඔබගේ ජීවිතේ යන්නම් වාලේ යන්න දෙන්න එපා. ඔබට අවවාද කරන්න කෙනෙක් ළඟ තියාගන්න. අවවාද කරන කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හිතට ආස හිතෙනවා මේක කරන්න ඕන මේක කරන්න ඕන මේක කරන්න ඕන කියලා. එතකොට ධර්මයෙන් අවවාද කරන්න ඕන. උඹ මේක කළොත් නිරේයයි. උඹ මේක කළොත් නිරේ අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න වෙයි. ඉවසන් හිටපන්. නිරේ යන්න එපා. අනුශාසනා කරන්න ඕන ධර්මයෙන්. ඒ අනුශාසනාව තමා තුළින් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන කෙනෙක් වෙන්න බෑ තමා. නැත්තම් කොහොමද අපි දන්නේ ඒවා? මේ වෙනකොට මම දහම් දෙසද්දී ඔබ ධර්මය අසද්දී අපේම ඥාති සමහරට අපි ඇහෙන් දැක්ක අපිත් එක්ක කතා බහ කරපු අපේ ගෙවල් වලින් බත් කාපු අය වෙන්න පුළුවන්. මැරිලා ගිහිල්ලා තිරිසන් ලෝකෙ තිරිසන් සත්තු අතර මේ වෙලාවෙම ලෝකේ කොතැනක හෝ මාළු දැල් වලට කී දෙනෙක් මාළු අහුවෙනවද? මේ වෙනකොට මේ වෙලාවේ කුකුල් කොටු වල කී දෙනෙක් කුකුලන්ගේ බෙල්ල කැපෙනවද? ලෝකේ කොතැනක හෝ ඌරන්ගේ ගවයන්ගේ බැටළුවන්ගේ එළුවන්ගේ මේ වෙනකොට අපි මේ බණ අහනවා කියන පුණ්‍ය සංස්කාරය විඳිද්දී බෙලි කපන කර්මයක් තව සතෙක් විඳිනවා තැනක. ඒකයි බණ අහනවා කියන්නේ මහා කුසලයක්. ධර්මය අහන්න ලැබෙනවා කියන එක මහා පිනක්. මාක් නිසාද මේ වෙලාවේ එවැනි සත්වයෝ සමහර රටවල සමහර තැන්වල මේ රටේ පවා සමහර අය කෑම කන්න ආස පන පිටින් සත්තු පුච්චලා තෙල් චාච්චි වල පන පිටින් මාළුවෝ ඉස්සෝ පුංචි පුංචි සත්වෝ මේ මොහොතේ කොයිතරම් බැදෙනව ඇතිද?